ගෙයක් ගන්නකොට කොච්චර මිනිමම් ඩවුන් පේමන්ට් එකක් Taman දාන්න ඕනේද? ඒක ඩිපෙන්ඩ් වෙනවා ගන්න ගෙදර අනුව. දැන් ලක්ෂ 5ක ගෙයක් කියන්නකො. 5ක ගෙයක් වෙනකොට 5% Taman ඩවුන් පේමන්ට් එක දැම්මාම බැංකුවෙන් 95%ක් දෙනවා. එතකොට ලක්ෂ 5කට වඩා වැඩි කොටසට 10%ක් Taman දාන්න ඕනේ. 1.5 වෙනකල් 10% තමයි කැල්කියුලේට් වෙන්නේ. ඒ කියන්නේ ලක්ෂ 6ක් ගෙයක් ගන්නකො. එහෙනම් ලක්ෂ 5 වෙනකල් 5%යි. 5 ඉඳලා 6 වෙනකොට ඒ කොටසට 10%යි. ඒක තමයි අතින් දාන්න ඕන ඩවුන් පේමන්ට් එක. නමුත් ඒක ඩිපෙන්ඩ් වෙනවා තමන්ගේ ඉන්කම් එක මත. ඒ කියන්නේ ඉන්කම් එකට තමයි ඔක්කොම කැල්කියුලේට් වෙන්නේ. නමුත් අපි ඉන්කම් එක සැටිස්ෆයි වෙනවා නම් මිනිමම් ඩවුන් පේමන්ට් එක කැල්කියුලේට් වෙන්නේ ඒ විදිහට. අද ගාමිණීස් හෝම් බයි චැලෙන්ජ් එකේ 8 වෙනි දවස. අපි අද ඩිස්කස් කරානේ මිනිමම් ඩවුන් පේමන්ට් එක. එහෙනම් අපි හෙට ඩිස්කස් කරමු තව ඉම්පෝර්ටන්ට් දෙයක් මේ චැලෙන්ජ් එකේ. මේක දවස් 14ක චැලෙන්ජ් එකක්. මේ දවස් 14 තුළදී ලොකු නොලෙජ් එකක් ඒ කොහොමද කැනඩාවේ ගියක් ගන්නෙ මොනවද Taman දැනගත යුතු දේවල් කියලා. එහෙනම් හෙට ආයි හම්බෙමු තව වීඩියෝ එකකදී.